ඉතින් ඔන්න මම මේ ලස්සන පැමිලි පාක් එකට ආවා. මම මේ පාක් එකට ආපු තුන්වෙනි පාර. ලස්සන නිදහස් ඒ වගේම කුරුල්ල පිරුණු හොඳම පාක් එකක් මෙතන. අනිත් පාක් වලට වඩා මෙතන විශේෂත්වයක් තියෙනවා. ඇත්තටම හරි අමුතු ඩිසයින් එකක් මේ පාක්කේ හදලා තියෙනවා. ඒක තමයි මම මේ පාක්කේ කැමතිම කොටස. ඉතින් මෙතන තමයි තැන මාරම නිකන් අර අපි සීගිරිය යන්නේ. එතකොට අපිට දැනෙන වගේ හැඟීමක් දැනෙන්නේ මෙතන. මාරම ලස්සන. ඉතින් මේ තැන ගැන කිව්වොත් මෙතන ඩිසයින් එකයි මේ ආකිටෙක්චර් එකයි එක්ක ඇත්තටම ලස්සන අමුතුම හැඟීමක් ළමයිට ෆීල් කරන්න පුළුවන් මෙතන මේ පාක් එකේ. මම කැමතිම පාට් එක තමයි මෙතන. ගුහාවක් තියෙනවා. අපි අද රැට මේකේ නයිට් කැම්ප් එකක් ගමුද? මේ තියෙන්නේ ගුහාව. ගාවුද නයිට් කැම්ප් එක? මොකද කියන්නේ ගානවද? ඉතින් අපි යමු මෙතන තියෙන ලස්සනම টොප්ම පොයින්ට් එකට. ඒ තමයි මෙතන උඩ. මෙතන බ්‍රිජ් දාලා ලස්සනට ඉන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. එතනින් නම් සන්සෙට් එකත් පොඩ්ඩක් බලන්න පුළුවන්. බීච් එකේ තරම් ලස්සනට බලන්න බෑ. ඉතින් අපි ලස්සනට බලන්න අපි යමු බීච් එකට. ඊට කලින් අපි යමු උඩට.